පෙත්සත පාඩමේ තියෙන පළවෙනි මාතෘකාව ලාභය හා අලාභය. ලාභයයි අලාභයයි. අහන් ඉන්න. සාමාන්‍යයෙන් බං අපි බිස්නස් හරි මොනවා හරි කරනකොට ලාභයක් ලැබෙනවා අලාභත් ලැබෙනවානේ. ලාභ අලාභ දෙකම තියෙනවා. බිස්නස් හරි මොනවා හරි කරද්දී අපිට ලාභ අලාභ දෙකම තියෙනවා. ලාභත් තියෙනවා අලාභත්. ලාභයටයි අලාභයටයි පදනම් වෙන්නේ මොකක්ද කියලා අපි බලමු. හරි. ලාභය අලාභය. අපි නෝට් එක චුට්ටක් කියවමුද? ලාභය හා අලාභය කියලා නෝට් එක තියෙනවා. නෝට් එක කියවන කට්ටිය මොකක්ද තියෙන්නේ? වෙලෙන්දෙකුට භාණ්ඩයක් ගැනීමට වියදම් වන මුදල එම භාණ්ඩයේ ගත් මිල ලෙසත් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට වියදම් වන මුදල භාණ්ඩයේ නිෂ්පාදන මිල ලෙසත් හඳුන්වයි. සාමාන්‍යයෙන් හිතන්නකෝ අපි භාණ්ඩයක් ගන්නවා කියලා. අපිට භාණ්ඩයක් අරගන්න වියදම් වෙන මුදල අපි කියන්නේ මොකක් කියලාද? ගත් මිල. මොකද්ද? ගත් මිල නැත්නම් ගැනුම් මිල. තේරුණාද? දැන් හිතන්න මම බිස්නස් එකක් කරනවා. මම පිටකොටුවට ගිහින් අඩුවට අරගෙන මෙහි ඇවිල්ලා විකුණනවා වඩු. අරගෙනනේ විකුණන්නේ. මම පිටකොටුවෙන් තමයි බඩු ගන්නෙ. අන්නේ බඩු ගන්න මිලට අපි කියනවා මොන මිල කියලාද? ගත් මිල නැත්නම් ගැනුම් මිල කියලා. තේරුණාද? එහෙනම් අපි බඩු අරගෙන විකුණනවා. මම බඩු ගන්න මිලට කියන්නේ මොකද්ද? ගත් මිල. හැබැයි හිතන්න මම සෙරප්පු බිස්නස් එකක් කරනවා කියලා මම ගෙදරම සෙරප්පු හදනවා. ගෙදරම සෙරප්පු හදනවා. ගෙදරම හදනවා නම් ඒකට කියන්නේ මොකද්ද? නිෂ්පාදන මිල. එතන අරන් වික්කොත් අරගත්තොත් ගත් මිල, ගෙදර හැදුවොත් නිෂ්පාදන මිල. තේරුණාද මං කියන එක? වියදමක් තියෙනවා නම් ওই වියදම වර්ග දෙකයි. එකක් ගත් මිල නැත්නම් නිෂ්පාදන මිල. හරි. ඒතර භාණ්ඩයක් ගන්න වියදම් කරන මුදලට කියනවා ගත් මිල කියලා. භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම්, ගෙදර හදනවා නම්, වැඩපලක හදලා විකුණනවා නම්, අන්නේ හදන්න වියදම් වෙන මුදලට අපි කියනවා මොකද්ද? නිෂ්පාදන මිල කියලා. ඔය දෙකම වියදම් තමයි. ගන්නත් අපිට වියදම් වෙනවා, නිෂ්පාදනය කරන්නත් වියදම් වෙනවා. ඔය දෙකම මොනවද? වියදම්. එහෙනම් ලාභ අලාභ ගණන් කරනකොට අනිවාර්යෙන් මේ වියදම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වෙලෙන්දෙකුට යම්කිසි භාණ්ඩයකට වියදම් වූ මුදලට වඩා වැඩි මුදලකට එම භාණ්ඩය විකුණයි නම් එවිට ලැබෙන්නේ ලාභයක් යයි කියනු ලැබේ. මොකද්ද? වියදම් වෙච්ච මුදලට වඩා වැඩි ගාණකට විකුණනවා නම් ඒතකොට ලැබෙන්නේ මොකද්ද? ලාභයක්. ඇත්තද බොරුද? ඇත්තද බොරුද? හිතන්න මෙහෙම මම චොකලට් එකක් ගන්න රුපියල් 100ක් වියදම් කරනවා. කීයද වියදම් කරන්නේ? 100ක්. ඊට පස්සේ ඒක මම මගේ මෝඩ යාළුවට විකුණනවා 120කට. කීයද විකුණන්නේ? 120කට. අන්න ගන්න වියදම් වෙච්ච ගානට වඩා වැඩි ගානකට වික්කා. දැන් මට මොකද්ද තියෙන්නේ? ලාභයක්. එහෙනම් වියදම් වෙච්ච ගානකට වඩා වැඩි ගානකට විකුණන්න පුළුවන් නම් ලැබෙන්නේ මොකද්ද? ලාභයක්. මොකද ලැබෙන්නේ? ලාභයක්. තේරුණාද නැද්ද? ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟ නෝට් එක කියවන්න මොකක්ද කියන්නේ? එලෙසටම වෙලෙන්දෙකුට යම්කිසි භාණ්ඩයක් සඳහා වියදම් වන මුදලට වඩා අඩු මුදලකට එම භාණ්ඩය විකුණයි නම් එවිට ලැබෙන්නේ මොකද්ද? අලාභය. මොකද්ද? වියදම් වෙච්ච ගානට වඩා අඩු ගානකට විකුත් ලැබෙන්නේ මොකද්ද? අලාභය. ඇත්තද බොරුද? ඇත්ත. හිතන්න ඔයාලා චොකලට් එකට රුපියල් 100ක් වියදම් කරනවා. හැබැයි සල්ලි හදිස්සියක් වෙලා ওই චොකලට් එක විකුණනවා රුපියල් 80කට. දැන් වියදම් වෙච්ච ගානට වඩා අඩු ගානකට වික්කා. දැන් ඔයාලට ලාභයක්ද අලාභයක්ද? අලාභයක්. කීයද අලාභය? 20ක අලාභයක්. ඊළඟට අපි බලමු ලාභය කියන එක හොයන්නේ කොහොමද කියලා. ලාභය හොයන්නේ කොහොමද? 100ට අරගෙන 120ට වික්කනම් ගත්ත ගානට වඩා වැඩි ගානකට වික්කනම් මට ලැබෙන්නේ ලාභයක්ද අලාභයක්ද? ලාභයක්. ලාභය කීයද? 20යි. හෙව්වේ කොහොමද? වික්ක ගානෙන් ගන්න වියදම් වෙච්ච ගාන අඩු කරා. එහෙනම් වික්ක ගානෙන් වියදම් වෙච්ච ගාන අඩු කරාම වෙනවා ලාභය. ලාභය හොයන්න විකුණුම් මිලෙන් යන්න. විකුණුම් මිලෙන් අඩු කරනවා. මොකද්ද විකුණුම් මිලෙන් අඩු කරනවා මොකද්ද? 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 ගත් මිල නැත්නම් නිෂ්පාදන නිෂ්පාදන මිල. වික්ක ගානෙන්
ගත් මිල හරි නිෂ්පාදන මිල හරි අඩු කරාම ඉන්නේ මොකද්ද පුතේ? ලාභය. මොකක්ද එන්නේ? ලාභය. ඒක අලාභය හොයන්නේ කොහොමද? එක් කියන්න බලන්න. අලාභය. වැඩක් නම් කියන අලාභය හොයන විදිහ. අලාභය. හරි. අලාභය හරි තේරුණා. කියන්න දැන් මම අර චොකලට් උදාහරණෙම ගන්නවා. චොකලට් එකක් ගත්තා 100ට සල්ලි හදිස්සියක් වෙලා 80ට වික්කා. 100ට අරගෙන 80ට වික්කා නම් මගේ අලාභය කීයද? 20යි. එව්වේ කොහමද? අර ගත්ත ගානේ වික්ක ගාන අඩු කරනවා එතන. මම 100ට අරගෙන විකුණන්නේ කීයටද? 80ට. ගත්ත ගානේ වික්ක ගාන අඩු කරාම එනවා අලාභය කීයද? 20යි. එහෙනම් අලාභය හොයන්න අඩු කරන්න ඕනේ මොකද්ද? ගත් මිලෙන් ඒ කියන්නේ නිෂ්පාදන මිලෙන් අඩු කරන්න ඕනේ මොකද්ද? විකුණුම් මිල. රුපියල් 100ට ගත්තා 80ට වික්කා අලාභය 20යි. එව්වේ කොහමද? ගත්ත ගාන 100ෙන් වික්ක ගාන 80 අඩු කරා අලාභය කීයද? 20යි. හරි. ඔය ටියුට් එකේ ස්තැන් දෙකක් තියෙනව නේද? ඔය ස්තැන් දෙකේ පළවෙනි ස්තැනේ මේක ලියන්න, දෙවෙනි ස්තැනේ මේක ලියන්න. ස්තැන් දෙකට තියෙන්නේ පළවෙනි ස්තැනේ මේක, දෙවෙනි ස්තැනේ මේක. ලියන්න. ලියන්න මැනිකේ. ලියන්නකො ඉක්මනට. ටියුට් එකේ පළවෙනි ස්තැනට මේක ලියන්න, දෙවෙනි ස්තැනට මේක ලියන්න. ප්‍රතිශත අංක 4. දැන් අනුමාත්‍රාව දාන්න එක යටතේ අනුමාත්‍රාව ලාභය හා අලාභය. හරි. දැන් අපි ගණන් ටිකක් හදන්න යන්නේ. මේ කරන්නේ දෙවෙනි ගාන. හරි ගාන කියවන්න කට්ටියම බලන්න. වෙලෙන්දෙක් තැඹිලි ගෙඩියක් රුපියල් 80 බැගින් තැඹිලි ගෙඩි 100ක් පිළදී ගනි. ඔන්න 80 ගානේ ගෙඩි කීයක් ගත්තද? 100යි. ගාන බලන්න. ප්‍රවාහනයේදී ඉන් ගෙඩි 10ක් නරක් විය. ඉතිරි තැඹිලි ගෙඩි මෙහා වික්ක කීය ගානේද? 120 ගානේ වික්කනම් ඔහුට ලැබෙන්නේ ලාභයක්ද අලාභයක්ද? බලමු. ලාභයක්ද අලාභයක්ද කියලා තීරණය වෙන්නේ කොහමද? ගත්ත ගානට වඩා වැඩි ගානකට වික්කනම් ලාභයක්. ගත්ත ගානට වඩා අඩු ගානකට වික්කනම් මොකද්ද? අලාභයක්. අපි බලමු ගත්ත ගානට වඩා වැඩි ගානකට වික්කේ, ගත්ත ගානකට වඩා අඩු ගානකට වික්කේ කියලා. වැඩි ගානකට වික්කනම් ලාභයක්, අඩු ගානකට වික්කනම් අලාභයක්. අපි බලමු. හදලා බලන්න ඕනේ. මුලින්ම ගත් මිල හොයාගන්න. ගත් මිල තැඹිලි කීයක්ද ගන්නෙ? 100ක්. තැඹිලි 100ක් ගන්නවා කීය ගානේද? 80 ගානේ. එහෙනම් 80 ගානේ ගෙඩි 100ක් ගන්න කීයක් යනවද? රුපියල් 8000යි. තැඹිලි වල ගත් මිල කීයද? රුපියල් 8000යි. තැඹිලි වල ගත් මිල කීයද? රුපියල් 8000. මේක පැහැදිලිද? බලන් ඉන්න. හරි එක ගෙඩියක් 80 ගානේ ගෙඩි කීයක් ගන්නවද පුතේ? 100ක්. දැන් 80 ගානේ ගෙඩි 100ක් කියන්නේ කීයක් යනවද? 8000. කීයක් යනවද? 8000. පැහැදිලිද නැද්ද? ඒ ගත් මිල දැන් බලමු විකුණුපු මිල කීයද කියලා. ගෙඩි ඔක්කොම විකුණනවද? 10ක් නරක් වෙලා නම් ගෙඩි 100ම විකුණන්නේ. විකුණන්නේ ගෙඩි කීයද? 90යි. 10ක් නරක් වෙලා 10ක් නරක් වුණා නම් 100ම විකුණනවද? නෑ විකුණන්නේ ගෙඩි කීයද? 90යි. තේරුණාද කියන එක? එහෙනම් මෙන්න විකුණු මිල. බලන් ඉන්න. විකුණු මිල. ගෙඩියක් කීය ගානද විකුණන්නේ? 120. ගෙඩියක් කීය ගානද විකුණන්නේ? 120 ගානේ විකුණන්නේ. 120 ගානේ ගෙඩි කීයක් විකුණනවද? 90යි ඈ. දැන් ගෙඩි 100ම විකුණනවද? නෑ. ඇයි ඒ? 10ක් නරක් වෙලා විකුණන්නේ කීයද? 90යි. එහෙනම් 120 ගානේ ගෙඩි කීයක් විකුණනවද? 90ක්. 120 ගානේ ගෙඩි 90ක් විකුණනවා. කියන උත්තරේ 9 12 108යි 10000 අද දැම්මට කියන්න ගත්ත ගානට වඩා වික්ක ගාන මොකද වෙන්නේ? වැඩිද අඩුද? වැඩි නම් ලාභයක්ද අලාභයක්ද? එහෙනම් මෙන්න මෙහෙම ලියන්න ඕනේ. මෙන්න ගත් මිලට වඩා විකුණු මිල අහන් ඉඳපන්. ගත් මිලට වඩා විකුණු මිල මොකද වෙන්නේ? වැඩිද නැද්ද? ගත්ත ගානට වඩා වික්ක ගාන මොකද වෙන්නේ? වැඩි. ගත්තේ 8000ට වික්කේ 10800ට. ගත් මිලට වඩා විශාලයි විකුණුපු ගාන. ගත් මිලට වඩා විකුණුපු මිල මොකද වෙන්නේ? වැඩි. කට ඇරිච්ච පැත්ත වැඩි. ගත්ත ගානට වඩා විකුණුපු ගාන
වැඩි. ඒකෙන් තමයි මෙතන තියෙන්නේ ලාභයක්ද අලාභයක්ද? ලාභයක්. එම නිසා ලාභයක් තමයි තියෙන්නේ. ලාභයකි. ගත්ත ගානට වඩා වික්ක ගාන වැඩි හින්දා මොකද්ද පුතේ මෙතන තියෙන්නේ? ලාභයක්. මොකක්ද තියෙන්නේ? බලන්න මේක තේරුණාද? ගෙඩි කීයක්ද ගත්තේ? 90යි. ගෙඩි කීයක්ද ගත්තේ? 100ක්. ගෙඩි 100 ගත්තේ කීය ගානේද? 80 ගානේ. 80 ගානේ ගෙඩි 100ට කීයක් යනවද? 8000යි. වික්කේ කීය ගානේද? 120. 120 ගානේ ගෙඩි කීයක්ද වික්කේ? 90යි. 10ක් නරක් වුණා. 90ක් වික්කා. එහෙනම් 120 ගානේ 90ක් කියන්නේ 10000. ගත්ත ගානට වඩා වික්ක ගාන වැඩි හින්දා මේක ලාභයක් නේද? දෙවෙනි එක මොකක්ද දාන්නේ ඒකේ? මේක. මොකද්ද දෙක අහන්නේ? එක නෙමෙයි ඔය දෙක. රෝමිලක්කන් දෙක මොකක්ද දාන්නේ? එම ලාභය හෝ අලාභය කොපමණද? එම ලාභය හෝ අලාභය කොපමණද? අපෙන් අහන්නේ ලාභය හෝ අලාභය. දැන් ලාභයක් නේ තියෙන්නේ. ලාභය හොයන්න ඕනේ. ලාභය හොයන්නේ කොහොමද? වික්ක ගාණයෙන් ගත්ත ගාන අඩු කරන්න මෙන්න. එහෙනම් මෙන්න ලාභය. ලාභය හොයන්න ඕනේ. ලාභය හොයන්න වික්ක ගාන 10800න් ගත්ත ගාන 8000 අඩු කරන්න ඔන්න ලාභය රුපියල් 2800. කීයද පුතේ ලාභේ? 2800. පැහැදිලිද නැද්ද? තේරුණා. හරි. ඔය ගාන ලියා ගන්න දෙවෙනි ගාන කියලා අංක දාලා කරන්න. ඊට පස්සේ තනියෙන් මෙන්න මේ ගාන කරලා මට දෙන්න තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන තනියෙන් කර. මේ ගාන කියනවා වෙලෙන්දෙක් ඉන්නවා. මේ වෙලෙන්දා එක පොතක් රුපියල් 150 ගානේ පොත් 60ක් මිලට ගන්නවා. මෙයා මිලදී ගන්නවා පොතක් 150 ගානේ පොත් කීයක්ද ගන්න පුතේ? 60ක්. ඊට පස්සේ පැටියෝ මේක විකුණනවා. මොකද්ද කොහොමද විකුණන්නේ? පොත් 40ක් විකුණනවා කීය ගානේද? 200 ගානේ. පොත් 60ක් තිබ්බනේ ඔක්කොම. ඒ 60න් 40ක් විකුණන්නේ කීය ගානේද? 200 ගානේ. ඊට පස්සේ කියනවා ඉතුරු පොත් ටික විකුණනවා කීය ගානේද? 180 ගානේ. දැන් මට කියන්න මම අහනේවට උත්තර දෙන්න. ඔක්කොම පොත් කීයක් තිබ්බද? 60යි. 60න් මුලින් පොත් කීයක් වික්කද? 40 නම් තව ඉතුරු වෙන්නේ කීයද පොත්? 20යි. ඔය ඉතුරු පොත් 20 විකුණන්නේ කීය ගානේද? 180 ගානේ. මං කියන එක පැහැදිලිද ඔයාලට? අයසරයක් කියන්න. අයසරයක් කියන්න ඔක්කොම පොත් කීයක් තිබ්බද? ළමයි අහන්න. ඔක්කොම පොත් කීයද? ඔක්කොම පොත් කීයද? 60යි. 60න් මුලින් කීයක් වික්කද? 40. එහෙනම් දෙවෙනි පාර ඉතුරු වෙන්නේ කීයද? 20යි. එහෙනම් 180 ගානේ විකුණන්නේ පොත් කීයක්ද? 20ක්. පැහැදිලිද මං කියන එක? හරි. එහෙනම් බලන්න බෝඩ් එක මේක හදනවා මං මාරු ලේසි ගානක්. මොකද අපි මුලින්ම අහන්නේ එක මොකක්ද දාන්නේ එක? වෙලෙන්දා පොත් විකිණීමෙන් ලැබූ මුළු ආදායම. බලන්න මෙන්න මුළු ආදායම. මුළු ආදායම. බලන් ඉන්න. පළවෙනි පාර විකුණන්නේ කොහමද? 200 ගානේ පොත් කීයක්ද? 40ක්. එහෙනම් ඔන්න මුළු ආදායම පළවෙනි පාර විකුණනවා 200 ගානේ පොත් 40ක්. 200 ගානේ පොත් කීයක්ද? 40ක්. ඒකට එකතු කරනවා දෙවෙනි පාර විකුණනවා කීය ගානද? 180 ගානේ ඉතුරු වෙච්ච පොත් කීයද? 20. ඇයි ඔක්කොම පොත් 60යිනේ. ඔක්කොම පොත් කීයද පුතේ? 60න් පළවෙනි පාර 40ක් වික්කනම් තව කීයද ඉතුරු වෙන්නේ? 20යි. එහෙනම් දෙවෙනි පාර 180 ගානේ විකුණන්නේ පොත් කීයද? අර ඉතුරු වෙච්ච 20 නේද? එහෙනම් දෙවෙනි පාර විකුණනවා 180 ගානේ පොත් 20. ඔය දෙකම එකතු කරාම එනවා මෙයාගේ මුළු ආදායම. පැහැදිලිද නැද්ද? හවුද නැද්ද? ඔය දෙකම එකතු කරාම එනවා පුතේ මොකද්ද මේ තුෂි? මෙයාලගේ මුළු ආදායම. පළවෙනි පාර පොත් කීයක්ද වික්කේ? 40ක්. කීය ගානේද? 200 ගානේ පොත් 40යි. දෙවෙනි පාර 180 ගානේ ඉතුරු පොත් 20. ඔය දෙකම එකතු කරාම එනවා මෙයාගේ මුළු ආදායම. පැහැදිලිද නැද්ද? පැහැදිලි. 240න් වැඩි කරාම කීයද එන්නේ? 8000යි. 180 20න් වැඩි කරාම 36යි. 3600. දැන් මුළු ආදායම කියන්නේ පුතේ ඔය දෙකේම එකතුව නේද? එකතු කරන්න දෙකම කීයද එන්නේ? 8000යි 3600යි 11600. නම් මේකේ මුළු ආදායම කීයද පුතා? 11600. ලැබිච්ච මුළු ආදායම කීයද? 11600. ඊළඟට මොකද්ද කියන්නේ? දෙක. වෙලෙන්දාට ලැබුණ මුළු ලාභය. මොකක්ද දාන්නේ? වෙලෙන්දාට ලැබිච්ච මුළු ලාභය. ලාභ හොයන්න වික්ක ගාණෙන් ගත්ත ගාණ අඩු කරන්න. දැන් ගත්ත ගාණ හොයා ගන්න ඕනේ නේද අපි?
එහෙනම් ඔයම මුලින්ම ගත්ත ගාන. ලාභය හොයන්න නම් වික්ක ගානෙන් ගත්ත ගාන අඩු කරනවානේ. වික්ක කීයටද? 11600ට. ඕකෙන් ගත්ත ගාන අඩු කරාම ලාභ එන්නේ නැද්ද? දැන් ගත් මිල හොයාගන්න. මෙන්න ගත් මිල. ගත් මිල හොයාගන්න එකක් ගත්තේ කීය ගානේද? 150 ගානේ කීයක්ද ගත්තේ පොත්? 60ක්. එහෙනම් 150 ගානේ පොත් 60 ගත්තා. 150 ගානේ පොත් කීයක්ද? 60ක්. එහෙනම් ගත්තේ කීයටද? රුපියල් 9000ට. එහෙනම් දැන් වික්ක ගානෙන් ගත්ත ගාන අඩු කරාම ලාභ එන්නේ නැද්ද? එහෙනම් මෙන්න එනවා එම නිසා ලාභය. ලාභය එනවා වික්ක ගාන 11600න් ගත්ත ගාන 9000 අඩු කරන්න ඔන්න ලාභය කීයද? රුපියල් 2600. පුතා මේක මීට වඩා දිග ක්‍රම වලට කරත් උත්තරේ තමයි එන්න ඕන. මේ උත්තර දෙක හරිනම් එච්චරයි. තේරුණාද කියන එක? හරි. එහෙනම් අඩුපාඩු හදාගන්න. ඔයාලා කඩයක් කරනවා අද කඩේට බඩු වෙනවා. එතකොට ඔයා කියනවා මුදලාලි මට අරක දෙන්න බැයිද කියලා. මොකක් හරි පෙන්නලා අහනවා. එතකොට මුදලාලි කියනවා පුතේ මං තාම ගානවත් බැලුවේ නෑ. ඒ මට නම් කියලා තියෙනවා. මට තාම ගිය ගානවත් මම බැලුවේ නෑ. එහෙනම් මට තාම විකුණන ගානක් හිතා ගන්න බෑ. තාම මම බිල් ගෙවුවේ නෑ. හෙට තමයි මම මේවා බිල් ගහන්නේ කියනවා. කියලා නැද්ද එහෙම? කඩවල කියනවා පුතේ එහෙම. ඒ කියන්නේ ඒ අද ගෙනාපු වඩුවල බං විකුණන ගාන තීරණය කරන්න බෑ දැම්මම. එයාට වියදම් වෙන ගාන බලලා, ගත්ත ගාන බලලා, හරි වියදම් වෙච්ච මුළු ගාන බලලා ඒකට සාපේක්ෂව තමයි ආ තීරණය කරන්නේ මෙච්චර ලාභයක් තියලා විකුණනවා කියලා. තේරුණාද මං කියන එක? ඒතර ලාභෙට අලාභෙට පදනම වෙන්නේ මොකද්ද? එයාට වියදම් වෙච්ච ගාන. වියදම් වෙච්ච ගාන කියන්නේ මොකද්ද? එක්ක ගන්න වියදම් වෙච්ච ගාන ගත් මිල, නැත්නම් නිෂ්පාදනය කරන්න වියදම් වෙච්ච ගාන නිෂ්පාදන මිල. පැහැදිලිද මං කියන එක? කට්ටියටම එහෙනම් කට්ටියම කියන ලාභ අලාභ ගණන් වල අත්තිවාරම මොකද්ද? මොකද අත්තිවාරම? ගත් මිල නැත්නම් නිෂ්පාදන මිල. අමතක වුණොත් එහෙම ඔයාලට ලාභ අලාභ ගණන් කිසිම එකක් හදන්න බැරි වෙනවා. ලාභය අලාභය විතරයි හොයන්න වෙන්නේ. ලාභ අලාභ බෙච්චතයක්වත් මෙලෝදයක් හොයන්න බැරි වෙනවා. එහෙනම් ඔළුවේ තියාගන්න ලාභ අලාභ ගණන් වල අත්තිවාරම මොකද්ද? ගත් මිල නැත්නම් නිෂ්පාදන මිල. මොකද ඒව තමයි යාට වෙච්ච වියදම්. ගැනීමට වියදම් වෙච්ච මුදල ගත් මිල, නිෂ්පාදනය කරන වියදම් වෙච්ච මුදල නිෂ්පාදන මිල. ඔන්න ඔය දෙක මත තමයි තීරණය වෙන්නේ බාණ්ඩ එක ලාභය හෝ අලාභය. ලාභ අලාභ ගණන් වල එහෙනම් අත්තිවාරම පදනම මොකද්ද? ගත් මිල නැත්නම් නිෂ්පාදන මිල. පැහැදිලිද මං කියන එක? අත්තිවාරම දන්නේ නැතුව ගණන් හදන්න බෑ. ඔළුවේ තියාගන්න හැම ගානටම අත්තිවාරමක් තියෙනවා. ලාභ අලාභ වල අත්තිවාරමක් තියෙනවා. වට්ටම් වල අත්තිවාරමක් තියෙනවා. කොමිස් වල අත්තිවාරමක් තියෙනවා. අත්තිවාරම දන්නේ නැතුව ගාන හදන්න බෑ පුතා. තේරුණාද? ඒ අනුව ඕනෑම ප්‍රතිශත ගැටලුවක ප්‍රතිශතය සෙවීමේදී හරයට යොදනු ලබන්නේ එම ප්‍රතිශත ගැටලුවේ අත්තිවාරමයි. ප්‍රතිශත ගණන් හදද්දී හරය තියෙනවනේ යට කෑල්ල. යට කෑල්ලට දාන්නේ මොකද්ද? අත්තිවාරම. ඒක කවදාවත් කිසිම වෙලාවක මොන සක්කරයක් කිව්වත් වෙනස් වෙන්නේ නැහැ පුතා. ඕනම පෙච්චත ගානක ලාභ පෙච්චත, අලාභ පෙච්චත, වට්ටම් පෙච්චත, කොමිස් පෙච්චත, පරිපණම් බදු පෙච්චත, ඊරු බදු පෙච්චත, එකතු කළාගේ මත බද්ද පෙච්චතේ, ආදායම් බදු පෙච්චතේ, සුළු පොලි පෙච්චතේ, වැල් පොලි පෙච්චතේ, ඔය ඕනම පෙච්චතයක් කරනකොට ඔය පෙච්චත ගණන් වල හරයට එන්නේ මොකද්ද? ඒකේ අත්තිවාරම. හරයට එන්නේ මොකද්ද? ඒකේ අත්තිවාරම. ඒ ඔයා දන්නවනේ හරය ලවයේ දෙකක් තියෙනවා කියලා. මෙහෙමනේ පෙච්චතේ හොයන්නේ මේ. හරය ලවයේ දෙකක් තියෙනවා. යට කෑල්ලකුයි උඩ කෑල්ලකුයි තියෙනවා. ඕක වැඩි කරනවා 100ට 100. මතකද පෙච්චත හොයන විදිය? හරය ලවයේ තියෙනවනේ. හරයට අනිවාර්යෙන්ම එන්නේ මොකද්ද? අත්තිවාරම. now ඔළුවේ තියාගන්න ඕනෙම පෙච්චත ගානක. මොකද්ද? ඕනෑම පෙච්චත ගානක් හදනකොට හරය කියන්නේ යටද උඩද? යටට එන්නේ මොකද්ද? ඒකේ අත්තිවාරම. ඒතර ඔයා මතක තියාගන්න ඕනේ මොකද්ද? අත්තිවාරම් ටික කටපාඩම් කරගන්න ඕනේ. ලාභ අලාභ වල අත්තිවාරම දැන් කටපාඩම්. ලාභ අලාභ වල අත්තිවාරම මොකද්ද? ගත් මිල නැත්නම් නිෂ්පාදන මිල. ඒ වගේ වට්ටම් වල අත්තිවාරම, කොමිස් වල අත්තිවාරම කටපාඩම් කරගන්න. තේරුණාද? අනිත් ඒවා අත්තිවාරම් දෙන්න 10 වසරේදී. දැනට තියෙන්නේ මොකද්ද ඔයාලට? ලාභයි අලාභයි වට්ටම් කොමිස් විතරයි. පැහැදිලිද මං කියන එක? ලාභ අලාභ වල අත්තිවාරම දැන්ටම දන්නවා මොකද්ද? ගත් මිල, නිෂ්පාදන මිල. ඔන්න ඕක තමයි පෙච්චතේ හොයනකොට යටට එන්නේ. ඕනෑම පෙච්චතයක් හොයනකොට
ඕනෑම ප්‍රතිශතයක් හොයනකොට ඕනෑම ප්‍රතිශතයක් හොයද්දී යටට එන්නේ අත්තිවාරම. මොකක්ද යටට එන්නේ බබා? අත්තිවාරම. ඒකේ අත්තිවාරම. ලාභ අලාභ ගණන් වල නම් යටට එන්නේ මොකද්ද? ගත් මිල නැත්තම් නිෂ්පාදන මිල. ඒකනේ අත්තිවාරම. උඩට එන්නේ මොකද්ද? ඔන්න දැන් මම කෙටි ක්‍රමයක් කියා දෙනවා. උඩට එන එක්කෙනා මතක තියාගන්න. උඩට එන්නේ මොකද්ද දන්නවද? හොයන එක්කෙනා උඩට එන්නේ. ඒ කියන්නේ හොයන එක්කෙනා තමයි උඩට එන්නේ. ඔයා හොයන්නේ ලාභ ප්‍රතිශතේ නම් උඩට එන්නේ ලාභේ. අලාභ ප්‍රතිශතේ නම් උඩට එන්නේ මොකද්ද? අලාභේ. වට්ටම් ප්‍රතිශතේ නම් උඩට එන්නේ මොකද්ද? වට්ටම. කොමිස් ප්‍රතිශතේ නම් උඩට එන්නේ මොකද්ද? කොමිස් මුදල. උඩට එන්නේ මොකද්ද? හොයන දේ. උඩට එන්නේ මොකද්ද? හොයන එක. හොයන දේ තමයි උඩට එන්නේ. ඊට පස්සේ ඔගේ ප්‍රතිශතේ හොයන්න ඕක වැඩි කරන්න ඕනේ කීයෙන්ද? ප්‍රතිශතේ හොයන්න ඕක වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 100ට 100ෙන්. කීයද වැඩි කරන්න ඕනේ? 100ට 100. ඔය 100ට 100 ලියන්නේ උඩින් ඈ. මේකෙලින් ලියන්නේ. මේක යටින් ලියනවද? මෙහෙම ලියනවද? නෑ. 100ට 100 ලියන්නේ උඩින්. හරි. එහෙනම් ඔන්න ඕක ලියාගෙන කොටු කරන්න බලන්න. දැන් මට මේක කන්වර්ට් කරලා දෙන්න ලාභ ප්‍රතිශතය හොයන විදියට. තේරුණාද මං කියන එක? මේක කන්වර්ට් කරලා දෙන්න ලාභ ප්‍රතිශතය හොයන විදියට. ඔන්න එනම් මම දැන් ගන්නවා ලාභ ප්‍රතිශතය. ඔන්න ඔයාලා දැන් කියන්න ඕනේ. මම කියන ලාභ ප්‍රතිශතය. අද මේක වෙනස් කරලා දෙන්න මට. ලාභ ප්‍රතිශතය නම් උඩට එන්නේ මොකද්ද? හොයන දේ නියමයි බං සුපිරිය. මොකක්ද එන්නේ උඩට? ලාභය. යටට එන්නේ අත්තිවාරම මොකද්ද? ගත් මිල හෝ නිෂ්පාදන මිල. ඒක වැඩි කරනවා 100ට නියමයි බං අම්මට අඩෝ මට මාර සතුටුයි ඈ. බලන්න හරියටම කිව්වා ඒක. හරි. ඊළඟ එක අලාභ ප්‍රතිශතයත් ඔය විදිහට මට කියනවා දෙනවා. කියන්න. අලාභ ප්‍රතිශතය. අලාභ ප්‍රතිශතය. උඩට එන්නේ මොකද්ද? අලාභේ නියමයි බං. අයටට එන්නේ මොකද්ද? අත්තිවාරම නේද? අත්තිවාරම කියන්නේ ගත් මිල හෝ නිෂ්පාදන මිල. ගත් මිල හෝ නිෂ්පාදන මිල. ඉන්න ඊට පස්සේ ඔක වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 100ට 100. හරි. පැහැදිලිද නැද්ද වැඩේ? නියමයි ඈ සුපිරිටම කිව්වා. හරි දැන් මේ දෙකත් ලියන්න. යටින් යටට ලියන්න ඔය දෙක. මෙන්න ගාන. මම මේක කරනවා 6 වෙනි ගාන. බලන්න 6 වෙනි ගාන. ප්‍රතිවේලෙන්දෙකු රුපියල් 8000කට මෙලදී එකක් සාරියක් රුපියල් 10000කට විකුණයි නම්. ඔව් ඉන්න. සාරිය ගත්තේ කීයටද? 8000ට. විකුණන්නේ කීයටද? 10000ට. හරි. ලාභය අහනව නේද මුලින්ම? මොකක්ද අහන්නේ මුලින්ම? හොයන්න බැයිද? ලාභය හොයන්න බැයිද? ලාභය කීයද? ඉතින් කියන්න ලාභය කීයද? 2000යි. ලාභය කීයද? 2000යි. වික්ක ගානෙන් ගත්ත ගාන වික්කේ 10000කට ගත්තේ ඔන්න ලාභේ 2000යි. ලාභය කීයද? ලාභේ 2000යි. දෙක මොකක්ද දාන්නේ? ලාභ ප්‍රතිශතය බලන් ඉඳපන්. ලාභ ප්‍රතිශතය හොයනකොට උඩට එන එක දන්නව නේද? ජවාම කියන්න, ඔයාලම කියන්න. ලාභ ප්‍රතිශතය හොයනකොට උඩට එන්නේ මොකද්ද? ලාභ කීයද? 2000යි. යටට එන්නේ මොකද්ද? අත්තිවාරම ගත් මිල. ගත් මිල හෝ නිෂ්පාදන මිල. ගත් මිල කීයද? 8000යි. ගත් මිල කීයද? 8000යි. ගත් මිල නේද යටට එන්නේ කීයද? 8000යි. 8000යි නේ. වැඩි කරනවා 100ට 100. වැඩි කරනවා 100ට 100. පැහැදිලිද මං කියන එක? හරි. එහෙනම් අපි දන්නවා උඩට එන්නේ ලාභේ 2000යි. යටට එන්නේ අත්තිවාරම ගත් මිල හෝ නිෂ්පාදන මිල. ගත් මිල කීයද? 8000යි. වැඩි කරනවා 100ට උඩ යට බිංදු කපන්න. 200 බෙදීම 8. බෙදන්න 208යි. 8 වරක් 2 16. ඉතුරු 4යි.
40ට 8 වරක් 5යි. කීයද උත්තරේ 120? තේරුණාද නැද්ද? ඔය දීර්ඝ බෙදීමත් එක්ක ලියා ගන්න පොතේ කරමු.